මෙහෙමයි ඒ කරදර කරන කෙනත් හේතු ධර්මයක් නෝනා. තේරුණාද? දැන් මිනිස්සෙකුට මේ ජීවිතයේ සමහර ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මං දැන් රස්සා 10ක් කළා. නමුත් මේ 10 තැනදීම මට කොතනකවත් ගැලපුණේ නැහැ. එයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා කියලා දැන් රස්සා 10න් මයින් වෙලා දැන් 11 වෙනි රස්සාව හොයනවා. මේ නෝනා හේතුඵල ධර්මයක්. තේරුණාද? ඒ හේතුඵල ධර්මයන් කියන්නේ එයා පෙර ජීවිතේ එයා ආයතනක විදායකයෙක් වෙලා වැඩිහිටියෙක් වෙලා ඉඳලා අනිත්‍යය නිරතුරුවම පීඩාවන්ට පත් කරලා. ඒතකොට එහෙම අනිත්‍යය නිතරම පීඩාවන්ට පත් කරනකොට එහි ආනිසංස නිසා නෝනා මේ ජීවිතේ අපිට මේ ආකාරයෙන් අපිව පීඩාවට පත් වෙනවා. ඒව හේතුඵල බලන. ඒතකොට මේ හේතුඵල ධර්මයන් දකිමින් අපි දක්ෂ වෙන්න ඕනේ. අපිට ලැබුණ තැන අපි යහපත් ආකාරයෙන් ඉන්න. ඕ Tamanට දැන් මෙහෙම පීඩනයන් එනවා නම් යම් රාජකාරී ස්ථානයක අපි දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක්. ඒ අකුසල් විපාකයේ තුල අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පීඩනය දරාගෙන ජීවත් වෙන්න. මොකද මේ ලෝකේ නෝන අපිට නිවැරදි තැන් කොතනකවත් හොයන්න බෑ. නිවැරදි තැනක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. තේරෙනවද? ඒ නිසා නිවැරදි තැන් හොයාගෙන ගිහිල්ලා අපිට ගැළපෙන තැන් හොයාගෙන යනවා කියන කාරණේ කවදාකවත් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න නෝන අපිට ලැබුණ තැන අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න. අපි ගැටෙනවා කියන්නේ ඒ කියන්නේ අපි නිවැරදි වෙලා නැහැ. මොකද අපි ගැටෙනවා. ඒ කියන්නේ අපි නොගැටි අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. නිවැරදි තැන් හොයාගෙන යන එක නෙමෙයි. මොකද යම් වැරද්දක් සිද්ධ වෙනවා නෝනා ඒ අපේ අකුසල් විපාකයක්මයි. අකුසල් විපාකයක්මයි. ස්වාමීන් වහන්සේ ඊටමත් ප්‍රබල කර්මයක් කෙනෙක්ට බලපානවා නම් ඒ කර්මඵලය දුර්වල කරන්න දිගින් දිගටම කුසල්හි නිරත වීමද ස්වාමීන් වහන්සේ කරන්න ඕනේ. එහෙමයි කර්මයක් නැති කරගන්න හේතුන් කීපයක් තියෙනවා නෝනා. එකක් තමයි වඩා ශක්තිමත් කුසලයකින් අකුසලයට යටපත් කරනවා. දැන් ඒක නෝනයි මහත්තයෙකුයි ආවේ. ඒගොල්ලෝ දැන් ජීවිතේ මැදි වයසත් පහුවෙලා වයෝ වෘද්ධයි. ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපේ හිතට බලවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි තරුණ කාලේ අපි ධර්මයේ තුල හිටියේ නැහැ. තරුණ කාලේ ධර්මයේ තුල හිටියේ නැති නිසා අපි විවාහ වෙච්ච අලුත අපි ගබ්සාවක් සිද්ධ කළා. එදා මේ ගබ්සාව වැරදි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් මේ ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට දැන් ස්වාමීන් වහන්සේ මේක අපිට හරීම පීඩාවක්. මං පුතේ ඔබට මේක නිරතුරුව මතක් වෙනවද? එතකොට මේ මහත්තයා කිව්වා ඔව් මට මතක් වෙනවා කියලා. මං කිව්වා එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද හිත කියන්නේ මායя. තේරෙනවද? හිත කියන්නේ මායя. මොකද අපි කවදා හරි මරණ මොහොතක බලවත් වූ අකුසලයක් අපිට මතු කරලා දෙනවා. ඒතකොට බලවත් අකුසලයේ මරණ වේලාවට ගබ්සාව මතක් වුණොත් ප්‍රාණඝාතයකට අදාළ ඊළඟ ප්‍රතිසන්දිය යනවා. ඒ නිසා මං කිව්වා එහෙම මතක් වෙනවා නම් මේක දැන් බරපතලයි. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ළමා රෝහලට යන්න. ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ. ඒගොල්ලන්ට බෙහෙත් ගන්න අම්මා තාත්තලාට වත්කම් නැහැ. එවැනි දරුවෝ දෙතුන් දෙනෙක් තෝරාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනකන් අවශ්‍ය සියලුම දේ කරන්න. බෙහෙත් සියලුම දේ කරන්න. කරලා ඒ දරුවෝ දෙන්නා ජීවත් වෙනවා දකින්නකොට මං කළා වූ මගේ අතින් නැති වුණා වූ දරුවාට මං ජීවිත දෙකක් දුන්නායි කියලා යටපත් කරන්න. මේ ශක්තිමත් කුසලයෙන් අර අකුසලයෙන් යටපත් කරන්න. එහෙම කළොත් ඒක යටපත් වෙනවා. නමුත් එහෙමත් කරලා එයා ආයිමත් අර ගබ්සාව ගැන හිතන්න ගියොත් කවදාකවත් ඒක යටපත් වෙන්නේ නැහැ. තමන්ගේ දක්ෂභාවය තියෙන්න ඕනේ. තේරෙනවද? හිත කියන්නේ මාර ඒක තේරුම් ගන්න ඕනේ. මේ අකුසලය අර වගේ ශක්තිමත් කුසලකින් යටපත් කරලා ඒක එතනින් අමතක කළා දාන්න ඕනේ. හැමත් මතකෙට ගන්න බෑ. මොකද එයා දැන් හිතෙන් චේතනාව සකස් කරන් ඉන්නේ මම ඒක යටපත් කළා කියලා. එහෙම කරලා නෝනා ශක්තිමත් අකුසල් ශක්තිමත් කුසල් තුලින් යටපත් කරන්න පුළුවන්. තේරෙනවද? දැන් අපි කියමු කෙනෙක්ගේ අතින් බල්ලෙක් මැරලා තිනවා. නමුත් මේ බල්ලා මැරිච්ච එක හැම වෙලාවෙම එයාට සීපත් වෙනවා. තේරෙනවද? එහෙම සීපත් වෙනකොට එයා මොකද්ද කරන්නේ කියන්නේ කන්න බොන්න නැති බලල් පැටියෙක් හරි ගෙනල්ලා එයාට කන්න බොන්න දීලා ලොකු මහත් වෙනකන් කන්න බොන්න දීලා එයාව ගිහලා කොහාට හරි අතහැරලා දානවා. දාලා මගෙන් නැති වුණා වූ සතාට මං ජීවිතයක් දුන්නා කියලා. ඒ කියන්නේ තමන් අදක්ෂ නැත්තම් මේව යටපත් කරගන්න. තමන් දක්ෂ වෙන්න ඕනේ අර විදිය උපක්‍රමශීලීව හරි යටපත් කරගන්න. එහෙමත් නැත්තම් තමන්ගේ අතින් අකුසලයක් වෙලා තිනවා නම් අතීතෙදී වෙච්ච අකුසල් ගැන ගැටෙන්න යන අවශ්‍යතාවයක් නැහැ. මොකද අකුසල් වෙච්ච සිල්පද බිඳීම් ගැන අපි ගැටෙන්න ගියොත් ඒ ගැටෙන හිතෙන් අපි මැරුණොත් අපි යන්නේ දුගතියට. නමුත් අපරාධේ. රකින්න සිල්පද හතරක් මෙතන තියෙනවා. රකින්න සිල්පද හතරක් තියලා අපරාධේ බිඳුන සිල්පදේ ගැන ගැටිලා අපි නිරේට වැටෙනවා. ඒ නිසා බිඳුනේ සිල්පදේ ගැන හිතන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක නිවැරදි කරගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. ජීවිතෙන් අපේ අතින් වෙච්ච ආ වූ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද නැවත මතු කරලා ගන්න යන්න එපා. මොකද චේතනාවයි කර්මය සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒක හැම වෙලාවෙම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා ඒක යටපත් කරලා දාන්නයි තියෙන්නේ. අතීතේ වුණා වූ සිද්ධිය ඒ සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි කියලා දාලා යටපත් කරන්න ඕනේ. ඒව නැත්තම් ශක්තිමත් කුසලයකින් අකුසලයේ යටපත් කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕන.